හරිද? ඒ නිසා රවි තමයි නයිමිගේ සල්ලි ගෙවලා තියෙන්නේ. නයිමිගේ සල්ලි ගෙවුවාම නයිමි ගිණුමට හර කළා රවිගේ ජංගම ගිණුමට බැර කරන්න ඕන. තා වැදගත්. හවුල්කරුවෙක් ව්‍යාපාරයේ ණය මුදලක් හෝ ව්‍යාපාරයේ වියදමක් හෝ ඒ හවුල්කරුවගේ පෞද්ගලික සල්ලි වලින් ගෙවලා තියෙනවා නම් ඒවා එයාගේ ජංගම ගිණුමට බැර කළ යුතුයි. තා වැදගත්. හතරවෙනි එක 21/3/31 කියලා කියන අවුරුද්ද අග 21/3/31 දින රවි හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නාලාදී මෙදිනට ව්‍යාපාරයේ කීර්තිනාමයේ 1500,000ක් ලෙස අස්තමේන්තු කර ඇත. ලාල් සහ පියල් පිළිවෙලින් 3:2 අනුපාතයට හවුල් ලාබලා බෙදා ගන්න හවුල් ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යාමට එකඟ විය. මේ කියන්නේ රවි විශ්‍රාම ගියා. හවුල්කරුවෙක්ගේ විශ්‍රාම යාම. හවුල්කරුවෙක් විශ්‍රාම ගියොත් මොනවද කරන්න ඕනේ කියන එක අපි තියරි එක දන්නවා. හවුල්කරුවෙක් ව්‍යාපාරයෙන් ඉවත් වෙලා ගියොත් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ කීර්තිනාමය ලියන්න ඕනේ. ඊළඟට කරන්න ඕනේ යාගේ අයිතිවාසිකම් එක තැනකට ගේන එක. ඊට පස්සේ අපි කරන්න ඕනේ යාගේ අයිතිවාසිකම් පියවා දාන එක. ඔච්චරයි. කීර්තිනාමය ලිව්වා, අයිතිවාසිකම් ඒක රාශී කළා, අයිතිවාසිකම් පියවා දැම්මා. අපි බලමු මේ විශ්‍රාම යාම මේ ගානේ කොහොමද අපි කරන්න කියන එක. හතරවෙනි ගැළපිල්ල කියන්නේ අවුරුද්ද අග වෙන එකක්. ඒක විශ්‍රාම යාම සම්බන්ධ කාරණයක්. පස්වෙනි එක රවිට ගෙවිය යුතු මුදල පහත පරිදි පියවීමට එකඟ වියන්න. විශ්‍රාම යන හවුල්කරුගේ අයිතිවාසිකම පියවන විදිය තියෙනවා. පියවන්නේ කොහොමද කියලා තියෙනවා. දරුවනේ බලන්න පියවන විදිය. ආයෝජන අයිතිය පවරා දීම. තනිකරම ආයෝජනය අපි යාට දෙනවා. අපි ව්‍යාපාරයේ තියෙන ආයෝජන හවුල්කරුවෙකුට දෙනවා. ඉතින් වත්කමක් දෙනකොට කොහොමද ලියන්නේ? දැන් ව්‍යාපාරයේ මුදල් හවුල්කරුවෙකුට දෙනවා නම් කොහොමද ලියන්නේ? ව්‍යාපාරයේ සල්ලි දෙනවා නම් මුදල් ගිණුමට බැර වෙනවා. ඒක එයාගේ ප්‍රාග්ධන ගිණුමට හර වෙනවා. එයාට ලීබඩු දෙනවා නම් ලීබඩු ගිණුමට බැර වෙනවා. එයාගේ ප්‍රාග්ධන ගිණුමට හර වෙනවා. එයාට ආයෝජන දෙනවා නම් ආයෝජන ගිණුමට බැර වෙනවා. එයාගේ ප්‍රාග්ධන ගිණුමට හර වෙනවා. ඉතින් මොනවා හරි වත්කමක් දුන්නොත් දැන් හවුල්කරුවෙක් වත්කමක් ගෙනාවොත් කොහොමද ලියන්නේ? හවුල්කරුවෙක් ව්‍යාපාරයට වත්කමක් ගෙනාවොත් ලියන්නේ කොහොමද? ගෙනාවොත් අපේ වත්කම් වැඩි වෙනවනේ. වත්කම් හර එයාගේ හිමිකමත් වැඩි වෙනවා. හිමිකම් බැර. ගෙනාවොත් ලියන්නේ වත්කම් හර හිමිකම් බැර. ගෙනාවොත් වත්කමක් වැඩි වෙනවා. එයාගේ හිමිකමත් වැඩි වෙනවා. ඉතින් ව්‍යාපාරයේ වත්කමක් එයාට දුන්නොත් කොහොමද ලියන්නේ? අරගේ රිවර්ස් එක. වත්කමක් ගෙනාවොත් වත්කම් හර හිමිකම් බැර. ඉතින් වත්කමක් එයාට දුන්නොත් හිමිකම් හර වත්කම් බැර. හරිම සරලයි. හිමිකම් කියන්නේ එයාගේ ප්‍රාග්ධන ගිණුමට හර ගන්නවා. එන ආයෝජන දුන්නොත් ආයෝජන බැර කරලා එයාගේ ප්‍රාග්ධන ගිණුමට හර කරනවා. කාර්යාල උපකරණක් දීලා. ඉතින් ඒකත් එහෙමයි. කාර්යාල උපකරණ ගිණුමට බැර වෙනවා. එයාගේ ප්‍රාග්ධන ගිණුමට හර වෙනවා. ඉතිරිය ගෙවිය යුතු ණයක් කියලා සැලකීම. ඒ ටික දීලා තවත් ඉතුරු නම් ඒ ටික අරන් යනවා ණය ගිණුමට. හරිම සරලයි. හරි ඉහත ගැළපීම් රවිගේ ප්‍රාග්ධන ගිණුම තුලින් සිදු කළ යුතු වේ. ටික අපි දන්නවා ඒවා කියන්න ඕනේ නැහැ. ප්‍රාග්ධන ගිණුම තමයි කරන්නේ. අවශ්‍ය වන්නේ අපි මොනවද ඉල්ලන්නේ? ලාභාලාභ ප්‍රකාශනය ඉල්ලනවා. ලාභ